ඔය පරිභෝග නොකිරීමේ දුක මැරෙන වෙලාව එනවා. මැරෙන වෙලාවේ කවුරුවත් නැතිකොට, දරුවෝ ළඟ නැතිකොට, බිරිඳ ළඟ නැතිකොට මතක් වෙනවා. මම දරුවන්ට ඉගැන්වුවේ මමවත් කන්නේ බොන්නේ නැතුව ඔන්න දුක වැඩි වෙනවා. කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා ඉන්නකොට තමන්වත් කන්නේ බොන්නේ නැතුව තමන්ගේ තියෙන ධනෙ කිල්ලන්න දෙනවා. අවසානයේ දුක් වෙනවා මගේ සකල සේසතම මොණ්ඩ දුන්නා අතෑරලා ගියා කියලා. අතෑරලා යෑමේ දුක 10000 ගුණයකින් වැඩි කරනවා. අර තමන් පරිභෝග නොකර දීම. දරුවෙක් නොමගේ යනකොට අම්මලා තාත්තලා කන්නේ බොන්නේ අඳින්නේවත් නැතුව නම් දරුවෝ දිහා බැලුවේ. දරුවෝ බේබද්ද වෙනකොට නන්නත්තරේ යනකොට කසාද බැඳලා තමන් දිහා වගක් තුගක් නැතුව බලනකොට අම්මලා පිච්චෙනවා. මං කොහොමද මුන් හැදුවේ අපිවත් කෑවේ බිවේ නැහැ කියලා. පින්වතුනේ දැන් ලැබෙන ධනෙන් තමන් හොඳට කන්න බොන්න ඕන. අඹදරුවෝ හොඳට කන්න බොන්න ඕන. දෙමව්පියෝ හොඳට කන්න බොන්න ඕන.